මේ රිප්ලයි වීඩියෝ එක නිසල් දෙනුක් මල්ලිට මේ කතිකාවතේ මුලක ඉඳන් මට ගොඩක් උදව් මල්ලි කෙනෙක් මගෙන් කමෙන්ට් එකක් බැලුවා මේක තමයි මට හම්බුනේ හසකට අරුතක් පුරවන්නට අහසේ තරුගන්නා රීප්‍රොඩක්ෂන් එකක් පොල්ලේ රළමෙන්නා සීමාවක් මහිමක් නැතැයිකි සෙනෙහස හැයි දෙතැනක තනිවී ඒකත් ආදරේ වේදනාව නිසල් මරිට තොද ආදරය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මට ගොඩාක් උදව් කරා මගේ ස්ටිකර් ටික හදලා දුන්නා ග්‍රැෆික් ඩිසයින්ස් ටික කරලා දුන්නා පොඩි පොඩි මෝඩ වැඩ දෙක තුනකුත් කරා ඒකට අවුලක් නැහැ පොඩි ළමෙක් තාම දේවල් ඉගෙන ගන්න. ඔයාට ගරු කරනවා මම ඒ වැති. thank you. නොතුනින් හදවත පිපුණු කඳුලින් කටුමත විස පිරුණා බිඳුනොත් අඳුනක කෙනු කරනට බැරි පැරලක් මතු වී තිබුණා හරි ලස්සන සින්දුවක් අසංක ප්‍රේමන්තගේ නේද සින්දුව රීප්‍රොඩක්ෂන් එක කවුද කියන්නේ කියලා මතක නැහැ ටීවී එක දාලා දෙන උඩ හරි මම වැඩට යන්නේ ළමයි මගේ මේ යුනිෆෝම් එකේ මැදට මැදෙන්නේ මැටීරියල් එක ඒ හින්දා මට පොඩි වෙලාවක් තියෙන්නේ භවකින් පෙර අත් භවයක සිදු සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කළ හැම තැනදී ඔබේ අත මා දුරකින් තිබුණා ලංකාවේ දකුණු ලක නියෝජනය කරන මේ මල්ලි මැලට හොටෙල් එකක් තියෙනවා තාත්තා ඉතාලියේ හොඳ ළමෙක් මං හිතන්නේ ඉගෙන ගත්තේ NSBM තක් පුරවන් මට ඊයේත් ලස්සන පින්තූරයක් කරලා තිබ්බා ඩිජිටල් වර්ක් එකක් බොහොම ස්තුතියි මට බොහොම පොඩි කාල සීමාවක් තියෙන්නේ කතා කරන්න මගේ වැඩ කරගන්න පොඩ්ඩක් රෙස්ට් එක ගන්න හොඳට නිදා ගන්න මොකද මං රැය වෙලා ඇවිල්ලා කෝච්චි වල ඇවිල්ලා ගෙදර ඇවිල්ලා 12 1 වෙලා ඊට පස්සේ කාලා කතා කරලා ඊට පස්සේ මට ඕන වෙලාව මං වෙනුවෙන් අරගෙන කොල්ලට කතා කරලා ඔයාලගේ ඒවා බලලා ඔක්කොම කරලා නිදියද්දි 2 වෙනවා ඊට පස්සේ නැගිටින්න උදේ 1ට ඊට පස්සේ පුළුවන් ඉඳ රීල් ටික කරලා මං රිප්ලයි වීඩියෝ දෙන්න පටන් ගත්තා RN ආටිස්ට් කියන ළමයාට දුන්නා ඊට පස්සේ තිලිනි පෙරේරා සාරා ප්‍රේමචන්ද්‍රාංගගේ යාළුවට දුන්නා ඊළඟ දෙවෙනි ඊට පස්සේ අම්මාට දුන්නා ඊට පස්සේ මේ දිනුක් මල්ලිට මං ඔයාලා හැමෝටම දීගෙන යනවා කලින් ආයෙක දීපු අය තියෙනවා නම් ඒගොල්ලෝ පොඩ්ඩක් තියලා මම අනිත් අයට දීගෙන යනවා සින්දු ඉවරුණා මං ආයෙ උඩට ආව දාන්න මේ සින්දුවත් ඒ මල්ලිටමයි ඔබ මා හමු වෙන හරි ලස්සන මම හිතන්නේ ෂූට් කරලා තියෙන දීතලා පැත්තේ මේ හිර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි ඒකයි කියන්න තියෙන්නේ මට බොහොම කෙටි වෙලාවක් තියෙන්නේ මගේ මේ යුනිෆෝම් එක ටිකක් ලොකුත් එකක් ඒක මැද්ද ළමයි හරි ස්ප්‍රේ වතුරත් ගහලා හරියට එන්නේ මල්ලි නිසල් මල්ලි බොහොම ස්තුතියි මට කරපු උදව් වලට මට දක්වපු සහයෝගයට ඉස්සරහට දක්වන සහයෝගයට මට පුළුවන් ටයිම් ලිමිට් එකක් ටයිම් එක තියෙන විදිහට මම ඔයාලට කතා කරගෙන යනවා TikTok එකට අලුතෙන් මේ page එකට support කරන ළමයින්ට හිරුණාංගි සාමා ප්‍රැන්සිස් එතකොට පියුනි දිනු අක්කා ආදි ඔය හැමෝම එතකොට අපේ ශානි නංගි ඩුබායි වල ඩංගු හැමෝටම ස්තුතියි මට එකක් කියා ගන්න ගියදී අමතක වෙයි තව පැය භාගයක් වගේ තියෙන මම යන්න ඕනේ ස්ටේෂන් එකට කෝච්චිය ගන්න ඕනේ ඒ ටික ඒ හින්දා මට උදව් කරපු මම account ගැලවෙන ගානේ මම පස්සෙන් ගිහලා මට support එක දෙනවා ඔක්කොටම බ්‍රවුනි ඔක්කොටම බොහොම ස්තුතියි ඔබ සිත මා සිත ඔබ සිත මා සිත හමුදා සිට විහලය පීදී පර වූ පෙම්මල ඔබ සිත මා සිත හමුදා සිට මාලය පීදී පර වූ පෙම්මල හිතින් තුරුළු කළ
මාමල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි මට හොඳට නිදාසේ අරගෙන කරන්න ඕනේ ඒ වුණාට වෙලා නැහැ මම වෙලාව උඩ බලබල කරන්නේ 3:24යි හා 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 කඳුල සුසුම නොදොඩා නොහෝදා අපි මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි කඳුල සුසුම නොදොඩා නොහෝදා අපි මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි හිතින් දරාගෙන මාමල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි බොහොම ස්තුතියි නිසල් දිනුක් මල්ලි ඔයා මට ඒ දක්වපු සහයෝගයට කියලා තමයි කියන්න තියෙන්නේ මාත් එක්ක ඊට ගන්න ඔක්කොටම ඔයාලට රිප්ලයි වීඩියෝ දෙන්න අපටත් එකක් දෙන්න මටත් එකක් දෙන්න කියලා ලියන්න එපා ළමයි මම දෙන්නේ නැහැ දෙනකම් බලන් ඉන්න මට පේන ඔයාලා කවුද ඔයාලා මට මොන වගේ සම එතකොට ඒගොල්ලන්ට හම්බෙනවා අනේ මටත් එකක් දෙන්නකෝ කියලා ලියනයි මගේ කල්චර් එකෙත් නෙමෙයි මම ඔයාලා එහෙම ආදරෙන් කියනවා ඇත්තේ මම කියන්නේ තිර දෙයක් කියනවා TikTok එකට විශේෂයෙන් කියන්නේ ලයිව් වලට මම තරහකට නෙමෙයි මට තියෙනවා දේවල් ටිකක් කරගෙන මම තනියෙන් ආපු තනියෙන් ලයිව් කරගෙන යන්නේ මට රික්වෙස්ට් එකක් මම බ්‍රවුනි එකත් කතා කරලා දිනුවකටත් ඒක කිව්වා මොකද මට බෑ කරන්න මේක මගේ එකේ මට ඕන විදිහට මම කරගෙන යනවා නැත්තම් මේක ගිහිලා වෙන විදිහකට ගිහිලා අමාරුයි කරගෙන යන්න මට සහාය දක්වන හැමෝටම බොහොම ස්තුතියි මේක ප්‍රසිද්ධිය මුලදීම කියන්න ඕනේ මේ පේජ් එකේ මම කතා කරන්නේ මේ දේවල් කෑම සම්බන්ධ රිප්ලයි වීඩියෝ ඒවා වන්නම තියෙන මගේ Instagram හැබැයි Instagram ඇඩ් කරගන්න නැහැ කිසි එකෙක් අඩුම තරමේ අවුරුදු ගාණක් පරණ account එකක් වෙන්න ඕනේ හරියට ෆොටෝ තියෙන්න ඕනේ බින්දු ටිකක් බලේ මාව ඇඩ් කරන්න ඒව බෑ ඒක මතක තියාගන්න Facebook මම ඇක්ටිව් නෑ ඒ උනාට ඒක යනකොට හැම කිසි දේවල් ටිකක් ඒව මගදී වැහිලා යනවා එච්චරයි කියන්නේ බොහොම ස්තුතියි නිසල් දිනුක් මල්ලිට පරිස්සමෙන් සතුටෙන් කල්පනාවෙන් යන්න එච්චරයි thank you very much TikTok people also